ආදරණීය ජීවිතෙන් අපි විරාමයකින් අනතුරුව මේ විදිහට හම්බ වෙන විරාමයට යන්න කලින් මම කිව්වා අද දවසේදී මේ විශේෂාංගය තුළින් අපි දරුවන්ටත් දෙමාපියන්ටත් කතා බහ කරන්න සූදානම් කියලා. දැන් අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ කවි මේ පුංචි දරුවන්ගේ පාසල් අලුත් වාරයක් පටන් ගන්නවා. එතකොට දැන් මේ වෙනකොට නිවාඩුවක් හම්බ වෙලා තියෙනවා. ශ්‍රී ලංකාරන්න යාළුවෝ ඇවිල්ලා තියෙනවා. මේ දේවල් එක චුට්ටක් මෙයාලගේ මේ ඉගෙන ගන්න එක පොඩ්ඩක් අමතක වෙලා තියෙනවා. ඒ නිසා ආයේ අපි කොහොමද මේක පටන් ගන්න ඕනේ? දෙමව්පිය මොනවා ගැනද හිතන්න ඕනේ? මේ ගැන තමයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඔව් නව පාසල් වාරය පිළිබඳව කතා බහ කරන්න සූදානම්. ඇයි අතර දැන් අපිට අලුත් අවුරුද්දට මේ නිවාඩු හම්බුනාට පස්සේ නව පාසල් වාරය අපිට විශේෂ වෙන්නේ ඇයි? කොහොමද දෙමාපියන් සහ දරුවන්ගේ සූදානම තිබිය යුත්තේ කියලා අපි කතා බහ කරන්න සූදානම්. මේ දැනුවත් විශේෂාංග ඒ ගැන දැනුවත් කරන්න අපි හොඳම හරිම කෙනෙක්ට තමයි ආරාධනා කරා අද දවසේදී දරුවන් එක්ක වැඩ කටයුතු කරන අත්දැකීම් බොහොමයක් තියෙන සහ මම හිතන්නේ දෙමාපියන්ට ඉතාමත් සමීප හොඳින්ම මේ දේවල් කතා බහ කරලා අපි කියන්නේ අපිට දැනෙන්න කතා කරන්න පුළුවන් කියලා. එහෙම කෙනෙක්ට අපි ආරාධනා කරා මේ දේවල් පිළිබඳව අපිත් එක්ක කතා බහ කරන්න. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පතිනි ආචාර්ය සුමේදා ජයවීර විදුහල්පතිනි ඉන්න ආයුබෝවන් සුබුදාසනක් කියලා. ආයුබෝවන් සුබුදාසනක්. තාමත් ආදරෙන් සහ ගෞරවයෙන් මම හිතන්නේ දරුවන් දහස් සංඛ්‍යාවක් එක්ක වැඩ කටයුතු කරලා දෙමාපියන් එක්කත් ඒ හා සමානව කතා බහ කරලා වැඩ කටයුතු කරලා හොඳට අත්දැකීම් තියෙන කෙනෙක් විදිහට අත්දැකීම් පිළිබඳවම අපිට දවසේ කතා කරන්න පුළුවන්. හැබැයි මං හිතුවා ඊට කලින් දැනගන්න දැන් පාසල් නිවාඩුවක් දෙනවනේ. ගොඩක් වෙලාවට දරුවෝ දන්නේත් නැහැ දෙමාපියෝ දන්නේත් නැහැ ඇයි පාසල් නිවාඩුවක් දරුවන්ට ලබා දෙන්නේ කියලා. ඊට පස්සේ පාසල් පටන් ගන්න දවසක් වෙනවා. ඒක අලුත් ආරම්භයක් විදිහට අපි කියනවා. මේ ආරම්භයේදී අපි කොහොමද සූදානම් වෙන්න ඕනේ කියන එකත් සමහර වෙලාවට දෙමාපියන් සහ දරුවන්ට අවබෝධයක් නැහැ. අපි එතනම කතා බහ ආරම්භ කරමු. හොඳ ආරම්භයක් ඔබ ලබා දුන්නේ. මොකද නිවාඩු කාලයක් ඇයි ළමයින්ට දෙන්නේ කියලා දරුවන්ට. පාසල කියන්නේ හරිම විධිමත්ව ටයිම් ටේබල් එකකට එක පිළිවෙලකට ක්‍රියාවලිය දිවෙන ස්ථානයක්. එතකොට එතනදී පාසල ඇතුලේ දූපුඳුන්ට ඕන විදිහට පීරියඩ් එක වෙනස් කරගන්න එහෙම නැත්නම් ඒගොල්ලෝ ආස දේවල් ඒ වෙලාවේ කරන්න එහෙම තියෙන ඉඩකඩ අඩුයි. ඒකට හේතුව විශාල දරු පිරිසක් එක්ක ඊටාම විධිමත් කාලසටහනකට සහ විෂය නිර්දේශයකට අනුව ක්‍රියාත්මක වෙන ආයතනයක් තමයි පාසල කියන්නේ. එතකොට මේ පාසල් වාරයක් අවසන් කරලා ළමයින්ට දෙන නිදහස තමයි මේ නිවාඩු කාලය කියන්නේ. එතකොට නිවාඩු කාලය ඇතුලේ එහෙම රුටීන් එකක් තියෙන්න බෑ. ඒක බොහොම නිදහස් කාලයක් වෙන්න ඕනේ. මේ වෙලාවේ පාඩම් කරන්න ඕනේ. මේ වෙලාවේ සෙල්ලම් කරන්න ඕනේ කියන එක නෙවෙයි. දරුවට බොහොම නිදහස් ක්‍රියාකාරකම් කරන්න ලබා දෙන අවස්ථාවක් තමයි නිවාඩු කාලය. එතකොට මේ වෙලාවේ පුළුවන් තරම් සත්‍ය ජීවන අත්දැකීම් විඳින්න දරුවන්ට අවස්ථාව දෙන්නට ඕනේ. දැන් අවුරුදු නිවාඩු හොඳම අවස්ථාවක්. සෙල්ලම් කරන්න ක්‍රීඩාවල යෙදෙන්න ඒ වගේම විශේෂයෙන් සමාජ සබඳතා ඇති කරගන්න ෆේස් ටු ෆේස් මේක ගොඩක් වෙලාවට මුහුණට මුහුණ සබඳතා වලින් ඈත් වෙලා අද ස්මාර්ට් ෆෝන් එකේ සබඳතා වලට වැඩි කැමැත්තක් දක්වන චූටි දරුවගේ ඉඳන් නව යවුන් විය දක්වා දරුවෝ අපි දකිනවා. මේ අපි සමාජයේ සාලේ වාඩි වෙලා ඉන්නවා. හැබැයි තරුණ පුතයි දුවයි සමාජ සම්බන්ධතා පවත්වන්නේ මෙන්න මේ විදිහට ස්මාර්ට් ෆෝන් එකේ. ඉතින් මේකෙන් ඈත් වෙලා දරුවෝ ක්‍රියාකාරී සමාජ සබඳතාවලට යොමු කරන්න සහ නිදහස්ව ජීවත් වෙන්නට හිතන්න පොත් කියවන්න අම්මලා තාත්තලාත් එක්ක චාරිකාවක් යන්න ඒ අත්දැකීම විඳින්න හොඳම අවස්ථාව තමයි නිවාඩු කාලය කියන්නේ. එතකොට ඒක ඇතුලේ පොත් අමතක කරනවා කියලා නෙමෙයි. දවසේ යම් වෙලාවක් රචනයක් ලියන්න කැමති පොතක් කියවන්න පාඩම් පොතම නෙමෙයි කැමති පොතක් නවකතාවක් කුමන හෝ ඒ දරුවා ආස කරන ශාස්ත්‍රයක පොතක් කියවන්නට හොඳ අවස්ථාවක් තමයි නිවාඩු කාලය කියලා. නිවාඩු කාලය කියලා කියන්නේ. දැන් ඒත් එක්ක අර මේ තාක්ෂණය ගැන කතා කරානේ. අපි සම්බන්ධතා ගොඩනගා ගන්න මේ දුරකථනය මේ දේවල් දැන් ගොඩාක් පුරුදු වෙලා තියෙනවා. ඒක දැන් අපි තාක්ෂණයත් එක්ක යන වේගවත් සමාජයක් තියෙන නිසා වෙන්න පුළුවන්. දැන් වෙනදට වඩා දරුවන්ට ෆෝන් එක අතට හම්බ වෙන ප්‍රමාණය වැඩි. හැබැයි මේක ඇතුලේ දරුවෝ ගොඩක් වෙලාවට අර කිව්වා වගේම මේ නෑදෑයෝ ආවත් ගෙදර කට්ටිය ආවත් දරුවා ඉන්නේ ෆෝන් එකේ. ඒතර අර වටේ ඉන්න කට්ටිය පේන්නෙත් නෑ. එතකොට මේ නිවාඩුව අර්ථවත් විදියට ගත වෙලා නෑනේ.
හැබැයි වැඩිහිටියෝ දැනගන්න ඕනේ දරුවන්ට ෆෝන් එකක් ඕනේ තාක්ෂණය යාලා පාවිච්චි කරන්න ඕනේ. හැබැයි ඒක කොහොමද හරි විදිහට පාවිච්චි කරන්නේ? මේකට සීමාවන් දාන්න ඕනේ මෙයාට. මෙන්න මේ වෙලාවට ෆෝන් එක පාවිච්චි කරාට කමක් නැහැ. යාළුවන්ට කතා කරන්න තියෙනවා, යාළුවන්ට විශ් කරන්න තියෙනවා, මේවා කරන්න ඕනේ. හැබැයි සීමාවක් තියෙන්න ඕනේ. කොහොමද දෙමව්පියෝ දරුවන් මේකට යොමු කරන්න ඕනේ? ඒකට දෙමව්පියන්ට විතරක් තනියම මේක කරන්න බෑ. දෙමව්පියෝ, එතකොට අපේ වටේ ඉන්න සමාජය, පාසල, අධ්‍යාපනඥයෝ, ඒ වගේම පොලිසි මේකර්ස්ලා, ඒ කියන්නේ අපිට ප්‍රතිපත්ති සකස් කරන්න. මේ ඔක්කොම එකට එකතු වෙන්න ඕනේ මේ වැඩේට. එහෙම වුණොත් අපිට හොඳ නියාමනයක් රටක කරන්න පුළුවන් වෙනවා. එතකොට මේ නියාමනය තුල දැන් උදාහරණයක් ඇත්ත මම සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලය තුල ස්මාර්ට් ෆෝන් භාවිතය තහනම් කරලා තියෙනවා. ඉතින් මට අද වෙනකන් කිසිම ගැටලුවක් ඇති වෙලා නැහැ. අකමැති අය ඉන්නවා. නමුත් ඒ නියාමනය පාසල ඇතුලේ කරලා තියෙන්නේ දරුවන්ට එහෙම නියාමනයක් අවශ්‍ය නිසා. මොකද ඒ නියාමනයේදී අපිට නීතිවලටත් වඩා දරුවන්ට පැහැදිලි කරලා දෙන්නට ඕනේ මේ ස්මාර්ට් ෆෝන් වලට අතිශය ඇබ්බැහිවීම. එහෙම නැත්නම් ඒකට වැඩිම දවසේ පැය 24න් වැඩිම කාලයක් මේ ස්ක්‍රීන් එකත් එක්ක ජීවත් වෙනකොට සිද්ධ වෙන හානිය කොච්චරද කියලා. විශේෂයෙන්ම බ්‍රේන් සෙල්ස්, ඒ කියන්නේ බුද්ධි වර්ධනය, මොළය වර්ධනය වෙන මේ අවධියේදී පාසල් වියේ දරුවෝ පෙර පාසල් වියේ ඉඳලා නව යෝන් වියට දක්වාම මානසික සහ ශාරීරිකව වේගවත් වර්ධනයක් සිදු වෙන අවධියක්. මේ අවධියේදී දරුවන්ගේ විශේෂයෙන්ම ඔය ස්නායු සෛලවලට අහිතකර ලෙස බලපානවා. ඒක තුල අවධානයේ යොදවන්න පාඩමකට නොහැකියාවක් ඇති වෙනවා. අසීමිත ලෙස ස්මාර්ට් තිරයට ඇබ්බැහිවීම තුල. ඒ වගේම නිවැරදි තීන්දුව తీරන ගන්නට බැරි වෙනවා. දරුවා හිතනවා මම ගන්නෙ හරිම තීන්දුව කියලා. හැබැයි ඒ නිවැරදි තීන්දුව తీරන නෙවෙයි දරුවෝ ගන්නෙ ගොඩක් වෙලාවට. ඒකට හේතුව තමයි අර ඉමෝෂනල් බැලන්ස් කියන එක දරුවා තුල නැහැ. ඇයි? ඔහු ඇය ඇබ්බැහි වෙලා තියෙන්නේ ස්මාර්ට් තාක්ෂණයට පමණයි. සත්‍ය ලෝකයේ අත්දැකීම් ෆේස් ටු ෆේස් මීටින්ග්ස් ඒ වයින් ඈත් වෙලා තියෙනවා. ඒ භයානක තත්වයේ වගේම අධ්‍යාපනයට කන්සන්ට්‍රේට් කරන්න පන්ති කාමරේ. ගුරුවරු අද පුදුම යුද්ධයක් තමයි පන්ති කාමරය ඇතුලේ කරන්නේ. දරුවෝ 45ක් විශාල විවිධත්වයකට එක්ක. ඒකට මේ හැම දෙයකටම ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා දරුවෝ සමාජ සම්බන්ධතාවලින් ඈත් වෙලා අතිශය ස්මාර්ට් ෆෝන් හෝ මොනවා හරි ඩිවයිස් එකකට ඇබ්බැහි වීම. ඒ නිසා දරුවන්ට මේක කියලා දෙන්නට ඕනේ. කියලා දෙන්න විතරක් නෙවෙයි, ඒවා අතහැරියාම මොකද කරන්න තව දේවල් තියෙන්නට ඕනේ. ඒ අය ප්‍රිය කරන තවත් දේවල් පාසල ඇතුලේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ අපි ඇති කරන්න පුළුවන් තරම් ක්‍රියාකාරකම් පදනම් කරගත්තු අධ්‍යාපනයක් පන්ති කාමරය ඇතුලේ සහ බොහෝ අවස්ථා දරුවන්ට ලබා දෙන්නට ඕනේ. ඒක තුල අපිට ගොඩක් වෙලාවට මේ නියාමනය සහ පාලනය පහසුවක් වෙනවා. අද කාලේ ස්මාර්ට් ෆෝන් එකක් නැතුව දරුවන්ට බැහැ කියන කාලයකදී එතුමිය හඳුන්ලා දෙනවා මුළු පාසලටම නෑ ඒක නැතුව අපිට දේවල් පුළුවන් කියන එකට. ඒ වෙනුවට මං හිතන්නේ තව අලුත් දේවල් එකතු කරලා තියෙනවා මේ ෆෝන් එක වෙනුවට. ඒ නිසාම තමයි දරුවන්ට ෆෝන් එකේ අවශ්‍යතාවයක් නැති වෙන්නේ. සහ මං හිතන්නේ මේක මේ දෙමාපියනුත් දන්න කියන කාරණාවන්නේ අවශ්‍ය දෙයකට දෙමාපියන්ට පුළුවන් ඒකට සීමා කරලා දරුවන්ට ඒ දේ ලබා දෙන්න. අපි ඕකත් එක්කම කතා කරමු. දැන් මේ දරුවෝ ගැන කතා කරනකොට ගොඩක් වෙලාවට අපි දන්නවා ගෙදරින් පස්සේ අම්මගෙන් තාත්තගෙන් පස්සේ දරුවෝ ගොඩක්ම සමීප කිට්ටු ගුරුවරුන්ට පාසලට කිව්වොත් හරි. එතකොට සමහර වෙලාවට ගෙදර තියෙන ප්‍රශ්නයක් පවා දරුවෝ කතා කරන්න කැමති තමන්ගේ ගුරුවරුත් එක්ක. මේ සම්බන්ධතාවය හරි ලස්සන සම්බන්ධතාවයක්. එතකොට මේ දරුවන්ගේ මානසික නිදහස පිළිබඳ කතා කරනකොට සමහරවිට ගෙදරින් ගොඩක් වෙලාවට ඉගෙන ගන්න පාඩම් කරන්න පාසලට ගියාමත් ඒ ටික ගෙදර ආවමත් ඒ ටික සමහරවිට ගුරුවරුත් ගත්තට පස්සේ සමහර වෙලාවට ඒ විෂයට අදාළව ගත්තාම එතුමියගේ කාර්යය තමයි ඉෂ්ට කරන දරුවන්ට කොයිතරම්නම් වැදගත් වෙනවද මේ මානසික සුවතාවය කියන එක. මේක කොහොමද ගුරුවරු සහ දෙමාපියන් දරුවෝ මේ තුන්ගොල්ලම එකතු වෙලා පවත්වාගෙන යන්න අවශ්‍ය වෙන්නේ? ඒකට අවශ්‍ය වෙන්නේ සමබරව තාක්ෂණය ක්‍රියාකාරකම් සහ දරුවොත් එක්ක තියෙන සබඳතා කියන එකට
හරි වෙලාවක් සහ කාලය හරියට වෙන් කරගන්න එක. ඒතර කෙනෙකුට හිතන්න පුළුවන් කොහොමද ස්මාර්ට් තාක්ෂණයෙන් ඈත් වෙලා අධ්‍යාපනය ලබා දෙන්නේ? කොහොමද ලෝකයේත් එක්ක මේගොල්ලෝ ගනුදෙනු කරන්නේ? නෑ, ඒකේ තියෙන්නේ ඒ භාවිතේ නියාමනයක් කරන්නට ඕනේ. ඒ කියන්නේ ස්මාර්ට් ෆෝන් එක එහෙම නැත්නම් දැන් උදාහරණයක් හැටියට අපි මගේ විද්‍යාලයේ ප්‍රාථමික අංශයට තමයි මම ඉස්සෙල්ලාම ස්මාර්ට් බෝඩ් තාක්ෂණය අඳුරලා දුන්නේ 2023. පන්ති 25ටම පන්ති 20ටම ලබා දුන්නා. එතකොට මගෙන් අහපු ප්‍රශ්නේ තමයි සමහර අය ඇයි මැඩම් මේ ප්‍රාථමික අංශයට මේක ලබා දුන්නේ? මං කිව්වා එතනදි තමයි අපි දරුවන්ට උගන්වන්නේ ස්මාර්ට් තාක්ෂණය කොයිතරම් ස්මාර්ට් විදියට ජීවිතයට එකතු කරගන්න ඕනේද කියන්නේ. ඒක ඇබ්බැහියක් කරගන්නේ නැතුව. ඒක ජීවිතයට හානියක් කරගන්න නැතුව. ඒ නිසා මම චූටි දූලට කියනවා පුතේ ගෙදර තියෙන පුංචි ස්මාර්ට් ෆෝන් එකේ ලොකුම එක දැන් මම පන්තියට දීලා තියෙනවා. ලොකුම ස්මාර්ට් ෆෝන් එක පන්තියේ තියෙනවා. මොකටද දීලා තියෙන්නේ ඒක? ලෝකේ දකින්න. හැබැයි පන්ති කාමරයට ස්මාර්ට් බෝඩ් එක දුන්නා කියලා ඒකෙන් විතරක් ඉගෙන ගන්න බෑ. දරුවෝ වැලි සෙල්ලම් කරන්නට ඕනේ. ගල් කූරෙන් ලියන්නට ඕනේ, කළු ලෑල්ලේ ලියන්න ඕනේ, ක්‍රියාකාරකම් කරන්න ඕනේ. ස්මාර්ට් බෝඩ් එක අපි පාවිච්චි කරන්නේ ලෝකේ අපිට සමහරලාට ළඟා වෙන්න බැරි තැන් දරුවන්ට පෙන්නලා දෙන්න. සමහර වෙලාවට ලෝකයේ විවිධ භාෂා පන්ති කාමරයට අරගෙන එන්න. විශේෂයෙන් මම ඉංග්‍රීසි ගුරුවරුන්ට කියලා තියෙනවා ඉංග්‍රීසි භාෂාව. අපිට දරුවෝ ලෝකයේත් එක්ක ගනුදෙනු කරනකොට විවිධ ඇක්සන්ට්ස්, ඒ කියන්නේ ඇක්සන්ට් එක කතා කරන විදිය අවබෝධ කරගන්න විවිධ භාෂා කතා කරන සහ විවිධ දේශාන්තරවල ඉන්න අය කතා කරන විදිය ඇහෙන්න දකින්න ඕනේ. අන්න ඒ වගේ අපිට පන්ති කාමරේ සත්‍ය වශයෙන් දකින්නට බැරි අත්දැකීම් ගෙන එන්නට ස්මාර්ට් තාක්ෂණයේ පන්ති කාමරයට ගෙනල්ලා සමබර කරන්න පුළුවන්. එතකොට දරුවෝ පන්ති කාමරේ සතුටින් තියන්න පුළුවන්. ඒ වගේම වැදගත්ම දේ තමයි දරුවන්ට ආදරය. ඒ වගේම සාධාරණය. ඒ වගේම පිළිගැනීම. දරුවෙක් විතරක් නෙමෙයි ඕනෑම කෙනෙක් කැමති ආදරයට, පිළිගැනීමට සහ සාධාරණයට. අපිට ওই තුනටම සල්ලි යන්නේ නැහැ. ඒ නිසා ඔය තුන නොඅඩුව දරුවන්ට සපයන්න පාසල ඒ සඳහා අවශ්‍ය පසුබිම සකසලා තියෙනවා නම් විදුහල්පතිනියක් හැටියට අපි ඒ සමබර පරිසරය ඇති කරන්නට හැකි හැම දෙයක්ම සිදු කරනවා නම් මම හිතනවා දරුවෝ සතුටින් ඉන්නවා. ඒ වගේම අපිට බොහොම කීකරු දරුවෝ ටිකක් හදාගන්න පුළුවන් වෙනවා කියලා. මොකද දරුවන්ට තමන්ගේ කෙරෙහි අවධානය ගිලිහීමත් එයා හිතුවක්කාරී වැඩකට පෙළඹෙන්න හේතුවක් වෙනවා. මම ජීවිතේ කවදාවත් දඟ දරුවෙක්, නරක දරුවෙක් දැකලා නැහැ. ඒ හැම දඟ දරුවෙක්ම නරක දරුවෙක්ම ළඟට අරගෙන බැලුවොත් ඒ දරුවා දඟ උනේ, නරක උනේ වැඩිහිටියෙක්ගේ වෙනස්කමක් නිසාමයි. හොඳයි, අපි දරුවෝ ගැන හරි ලස්සන කතා බහක් හිටියේ. අපි ඒ කතා බහ තවදුරටත් කරන්න ලෑස්ති. අපිට කලින් වෙලාව බලලා ඉමු. දරුවෝ දඟ නැහැ, දරුවෝ නරක නැහැ නේද? හැබැයි අපිට නිරන්තරයෙන් නැහැනේ හරිම දඟයි, හරිම නරකයි කියන දේ අහන්නෙම නැහැ. කියන දේ අහන්නෙම නැහැ කියන වචනත් එක්ක අපිට එතුමිය කියනවා. දරුවෝ එහෙම නැහැ, එහෙම වෙන්න හේතුව තමයි කාගේ හෝ ඕන නැති වැඩක් කියලා අපිට කියන්න පුළුවන් නේද? අපිත් කියනවා අපිට මේ අපි පුංචි කාලේ ඉඳන්ම ඇත්තටම අපි ආසයි ආදරය කරනවාට, අපිව ප්‍රශංසා කරනවාට කැමති, පිළිගන්නවට කැමති. අපි හිතන්නේ නැහැ මේ පුංචි දරුවෝ මේවා බලාපොරොත්තු වෙනවා කියලා. ඒක තමයි මෙතන තියෙන මම හිතන ලොකුම ප්‍රශ්නේ. ඔව්, ඒකෙදී ඇත්තටම පන්ති කාමරයේ ගුරුවරයාට වගේම පාසලේ අනිකුත් සමවයස් කණ්ඩායම් වල දරුවෝ අපි හැමෝටම ඔකේ වගකීමක් තියෙනවා. ගොඩක් වෙලාවට අපි ওই තාක්ෂණය අතිශය ඇබ්බැහි වුණාම සයිබර් බුලින් කියන එක. ඒක හරිම භයානක තත්ත්වයක්. දරුවෙකුට මුළු ජීවිතේම එපා වෙන්න පුළුවන් එක ඒ සයිබර් අවකාශයේ එයාට දැනෙන අපහසුතාවයකට මුහුණ දුන්නා. ජීවිතේම ඉවර වෙනවා. සමහරවිට වැඩිහිටියන්ටත් එහෙමයි. එතකොට මේකේ භයානකකම පුංචි කාලේ දරුවන්ට කියලා දෙන්නට ඕනේ. මොකද අපි අධ්‍යාපනයෙන් ඇත්තටම හදන්න ඕනි සතුටින් ජීවත් වෙන්න පුළුවන් මිනිස්සෙක්. අපි සතුටින් ජීවත් වෙන්න පුළුවන් මිනිස්සෙක් හදනවද කියන ප්‍රශ්නය අපිට තියෙනවා. සතුටින් ජීවත් වෙන්න නම් අපි වටේ ඉන්න හැම කෙනෙක්ම අපිව සතුටු කරන්න ඕනි. අපි අනිත් අයව සතුටු කරන්න පුළුවන් මිනිහෙක් බවට පත් වෙන්නට ඕනේ. ඒතර මේකට අවශ්‍ය වෙන්නේ ඇත්තටම ඒ ಗುಣධර්ම ටික. ඒ කියන්නේ කෙනෙකුට ගෞරව කරනකොට අපි
කෙනෙක් සම්බන්ධයෙන් එයා කොහොමද සතුටු වෙන්නේ? එහෙම නැත්නම් අපි කතා කරන්න ඕනේ මොනවද? එයාගේ ජීවිතේ අපි එයාට දෙන්න ඕන උදව් මොනවද? මේව චූටි කාලේ දරුවන්ට එකතු වෙන්නට ඕනේ. විශේෂයෙන් ප්‍රාථමික අධ්‍යාපන අවධියේදී දරුවන්ගේ ගුණධර්ම වර්ධනය කරන්නට ඕනේ ඔය ස්මාර්ට් තාක්ෂණයත් සම්බන්ධ කරගෙන. බොහෝ අපිට කරන්න පුළුවන්. එතකොට ඒ ගුණධර්මත් එක්ක තමයි අර ප්‍රීතිමත් දරුවා බිහි වෙන්නේ. අපි දන්නවා ලෝකේ බොහෝ රටවල් අද වෙනකොට දැන් 2023 යුනෙස්කෝ වාර්තාවේ සඳහන් වෙනවා රටවල් 158කට ආසන්න ප්‍රමාණයක්. ඒ කියන්නේ රටවල් 114කටත් වැඩි සංඛ්‍යාවක් බැලුවොත් ඒගොල්ලෝ බෑන් කරලා තියෙනවා. ඒ කියන්නේ තහනම් කරලා තියෙනවා ස්මාර්ට් ෆෝන් එක නියාමනය කරලා තියෙනවා පබ්ලික් ස්කූල් වල අධ්‍යාපනය පද්ධතියට ඇතුළත් කරන්නේ නැතුව. හැබැයි ඒක නියාමනය කරලා තියෙනවා තාක්ෂණය යොදා ගන්නවා. ඒකට හේතුව සයිබර් අවකාශයේ සිදුවෙන හානි දරුවන්ගේ සහ මිනිසාගේ ජීවිතවලට ඉතාම අහිතකර ලෙස බලපානවා කියලා මහා පර්යේෂණ ගණනාවකින් ඔප්පු වෙලා තිනවා. ඒ විතරක් නෙවෙයි දරුවන්ගේ මනසට සිද්ධ වෙන හානිය නියුරෝන් සෙල්ස් ඒ කියන්නේ ඒ නියුරෝන සෛලයක් මිය ගියාට පස්සේ ආයෙ හදන්න බෑ. එතකොට මේ ස්ක්‍රීන් එකට අතිශය ඇබ්බැහි වීම නිසා දෙමාපියන් විශේෂයෙන් මතක තියාගන්නට ඕනේ කුඩා දරුවන්ට තමන්ට නිදහස ලබා ගන්න කිසිම වෙලාවක ස්මාර්ට් ෆෝන් එක අතට දෙන්නට එපා කියන එක. මොකද එතනින් තමයි ඇබ්බැහි වෙන්නේ, ආස වෙන්නේ. එතකොට එයා ඒ තිරය බලන්න තමයි පුරුදු වෙන්නේ. ඒකත් එක්ක ගොඩක් වෙලාවට ජීවිතේ හරි දේ දකින්න තියෙන හැකියාවයි දරුවන්ගෙන් ඈත් වෙන්නේ. ඔකට අපි කියනවා ඒ දරුවන්ගේ භාවාත්මක බුද්ධිය, ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් කියන එක. ඒ කියන්නේ දරා ගැනීමේ හැකියාව, ජය පරාජය දරා ගන්න. මේ ඔක්කොම දේවල් අපි නොදැනුවත්ව අපෙන් ගිලිහි යනවා. අපි හිතනවා අපි දිනන්නම ඕනේ. මම තමයි හැමදේම දන්නේ. අන්න ඒ වගේ හරි අමුතු සිතිවිලි එක දරුවට අපි අනුකම්පා කරන්න ඕනේ ඒ වගේ දරුවන්ට ඒ නිසා. එතකොට මේ අතිශය ස්මාර්ට් තාක්ෂණයේ ඇලී ගැලී ජීවත් වෙන දරුවන්ගේ මේ විදියට සමාජ කුසලතා තමයි මේ ඇදෙන්නේ. ඒතර ඒක තුල අම්මයි තාත්තයි එක්ක එයා ෆේස් ටු ෆේස් කතා කරන්න සමහර වෙලාවට කැමති නැහැ. කැමති නැහැ. ඔය අපි කතා කරනවනේ මේ ජෙනරේෂන් Z එහෙම නැත්නම් Gen Z කියලා. ඒතර ඕක මේ අපේ තරුණ ළමයි විතරක් නෙමෙයි. වයස අවුරුදු 90 100 කෙනෙකුත් මේකේ ඉන්න පුළුවන්. එයි එයා ෆේස් ටු ෆේස් සම්බන්ධතාවලට වඩා කැමති ඔන්ලයින් එකේ ජීවිතයේ දේවල් දකින්න. ඉතින් මේක හරි භයානක තත්ත්වයක්. ඒ නිසා පාසල් අධ්‍යාපනය තුල පාසල ගුරුවරයා දෙමව්පියෝ සහ සමාජය අපි ඔක්කොම එකතු වෙන්නට ඕනේ මේ සඳහා නියාමනයක් සිදු කරන්න. නීතියටත් වඩා අපි නියාමනය සිදු කරන්නට ඕනේ මේකේ හානිය පැහැදිලි කරලා දීලා දරුවොත් එක්ක. හැබැයි මේ ස්මාර්ට් ෆෝන් එක තහනම් කරනවා කියන්නේ ස්මාර්ට් තාක්ෂණය භාවිතයෙන් ඈත් වෙනව නෙවෙයි. ඒක ස්මාර්ට් විදියට භාවිතා කරන්න පුරුදු වෙන්න ඕනේ. ලෝකයේ දැන් දියුණු රටවල් ඕස්ට්‍රේලියාව ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ පවා දැන් ප්‍රාන්ත ගණනාවක මේක ආරම්භ කරලා තියෙනවා. එංගලන්තය, එතකොට ෆින්ලන්තය, නෙදර්ලන්තය, සවුත් කොරියා වගේ හැම රටකම මේ නියාමනය ආරම්භ කරලා නීති ගෙනල්ලා පාසල් පද්ධතිය තුල දරුවෝ කොහොමද සතුටින් ඉන්න දරුවෙක් හදන්න අපි අධ්‍යාපනය සකස් කරන්න ඕනි කියන එක බොහෝ වෙලාවට දැන් කතා වෙමින් යනවා. මම හිතනවා අපේ රටෙත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී අපිට ඒ සිහිනය සැබෑ කරගන්න පුළුවන් වෙයි කියලා. මං හිතන්නේ දෙමාපියෝ ස්මාර්ට් වෙන්න ඕනේ දරුවන්ට ස්මාර්ට් ෆෝන් එක දෙනකොට එහෙම නැත්නම් අන්තර්ජාලයත් එක්ක වැඩ කටයුතු කරනකොට කොහොමද මේක දරුවගේ අතට දෙන්නේ කියන එකට. මොකද දරුවෝ මේ කිසි දෙයක් සමහරට දන්නේ නැති වෙන්න පුළුවන්. ඔවුන්ගේ අතට හම්බෙන්න පළවෙනි වතාව වෙන්න පුළුවන් ෆෝන් එක. ඉතින් මේ පිළිබඳව මට විශේෂයෙන්ම කිව්වත් වගේ දෙමාපියෝ දැනගන්න ඕනේ ස්මාර්ට් වෙලා මේ දේවල් කරගන්න අලුත් තාක්ෂණයත් එක්ක අප්ඩේට් වෙන එකත් මං හිතන්නේ දරුවන්ට දෙමාපියන්ට දෙගොල්ලන්ටම වැදගත් කාරණයක් වෙලා තියෙනවා අද කාලේ. දැන් ওই කාරණෙත් එක්කම මේ අපි ගොඩක් වෙලාවට දකිනවා කවි දෙමව්පිය හුරු වෙලා තියෙනවා මේ දරුවන්ව සංසන්දනය කරන්න. ඇයි යාට පුළුවන් නම් ඔයාට බැරි. අර ගෙදර ළමයා මෙච්චර ලකුණු ප්‍රමාණයක් කරන් තියෙන ඔයාටයි බැරුවගේ. හැබැයි දැන් ඕක සමහරලාට පාසල් වලත් අපි දකිනවා. ගුරුවරුත් තව කෙනෙක්ට තව කෙනෙක් සංසන්දනය කරනවා. මේක අපි හිතන්නේ නැති වුණාට මේ දරුවෝ වර්ධනය වෙන කාලේ මේගොල්ලෝ සමාජගත වුණාට පස්සේ මේක දරුවන්ට ගොඩාක් බලපාන්න පුළුවන්. මේ සංසන්දනය කියන එක කොච්චර හොඳද නරකද? ඉතාම නරකයි. හොඳ ප්‍රශ්නයක් මතුවෙලේ. මොකද ජීවිතේ කවදාවත් මිනිස්සු දෙන්නෙක් සංසන්දනය කරන්න බෑ. ඒකට හේතුව හැම කෙනෙක්ම යුනික්.
අපි ඔබ අහලා ඇති මහාචාර්ය හොවර්ඩ් ගාඩ්නර්. එයා හරි ලස්සනට බහුවිධ බුද්ධි න්‍යාය ඉදිරිපත් කරා. ඒක ඇතුලේ කියනවා මේ ලෝකයේ ඉපදින හැම මිනිහෙක්ම බුද්ධිමත්. බුද්ධියෙන්. ඒ බුද්ධිය හැබැයි එකිනෙකට වෙනස්. ඒ කියන්නේ ඔය කිව්වා වගේ සමහර වෙලාවට දෙමව්පියෝ කියනවා ඇති අර දරුවා ගණන් වල ලකුණු 100ක් ගත්තා. එයා හරි බුද්ධිමත් කියලා. එහෙම කියන්න බෑ. හැබැයි ඒ ගණිතඥයා සතුටු වෙන්නේ ලස්සන ආර්ට් එකක් දැකලා. එතකොට ඒ ආර්ට් එක අඳින්නේ කවුද? සමහරලාට ගණිතයට ලකුණු බිඳුවක් ගත්ත හරිම දක්ෂ ආටිස්ට් කෙනෙක්. එතකොට එයාගේ බුද්ධිමය තත්වය එහෙම නැත්නම් ඒකට අපි කියනවා ඉස්තටික් ඉන්ටෙලිජන්සි කියලා. ප්‍රොෆෙසර් හොවර්ඩ් ගාඩ්නර්ට අනුව ඉස්තටික් ඉන්ටෙලිජන්සි එක. ඒ කියන්නේ සෞන්දර්යාත්මක බුද්ධිය ඉතාම ඉහළ පුද්ගලයෙක්. ඒ නිසා එතකොට ගණිතඥයා වෛද්‍යවරයා සතුටු වෙනවා ගීතයක් අහලා ලස්සන නිර්මාණයක් දැකලා. එතකොට ඒ ගීතයේ පද ඒ භාෂාමය බුද්ධිය. ඒ පද හැම කෙනෙකුටම ලස්සනට ගොතන්න බෑ. එතකොට ගීත රචකයා ඊටාම බුද්ධිමත් කෙනෙක්. අපිට ඒක සංසන්දනය කරන්න බෑ. ඔබට වෛද්‍යවරයෙක් වෙන්න බැරි වුණා ඔබ බුද්ධියෙන් අඩුයි කියලා. ඒ පද ඊළඟට ඒකට සංගීතය මුසු කරනවා සංගීතඥයා. ඔබ ඊටාම බුද්ධිමත්. සංගීතමය බුද්ධිය. ඉතින් ඒ නිසා පන්ති කාමරයත් මේ වගේ විවිධ වූ බුද්ධීන්ගෙන් සංකලනයක්. ඩ්‍රාස්ටික් ඩයිවර්සිටි එකක් එතන තියෙනවා. ඒ නිසා දෙමව්පියෝ විතරක් නෙවෙයි ගුරුවරු අපි හැමෝම මේ බහුවිධ දක්ෂතා අඳුනා ගන්න ඕනේ. කම්පැරිසන් කියන එක දරුවන්ට හරිම වේදනාවක්. කිසිම දරුවෙක් කැමති නෑ තව දරුවෙක් එක කම්පෙයා කරනවට. මම දෙමව්පියන්ගෙන් ඉතාම ආදරෙන් ඉල්ලනවා. කිසිම දවසක ඔබේ දියණිය හෝ පුතා තවත් පුතෙක් දුවෙක් එක්ක සංසන්දනය කරන්නට එපා. ඒ තරම් වේදනාකාරී අවස්ථාවක් දරුවෙකුට විතරක් නෙමෙයි වැඩිහිටියෙකුටත් නැහැ. මොකද හේතුව හැම පුද්ගලයෙක්ගේම තියෙන්නේ සුවිශේෂී දක්ෂතා. ඒ දක්ෂතා හඳුනාගෙන තමයි අපි ඔවුන්ගේ බුද්ධිමය භාවය එහෙම නැත්නම් දක්ෂතාවය කරන්න ඕනේ. ඒ නිසා ඔබ ඇත්තටම ගෙනාවේ හරි වැදගත් ප්‍රශ්නයක්. කිසිම වෙලාවක අධ්‍යාපනය තුල අපිට සංසන්දනය කරන්න බෑ. මේ ළමයා දක්ෂයි, මේ ළමයා අදක්ෂයි, දුර්වලයි එහෙම කියන්න බෑ. මම මගේ පාසලේ below 40 දරුවෝ ටික ගෙන්න ගන්නේ එන්න මගේ විද්‍යාඥයෝ ටික කියලා. හරි සතුටින්. මොකද මම දරුවන්ට කියනවා පුතේ තෝමස් අල්වා එඩිසන් සාපේක්ෂතාවාදය හොයාගත්ත ඒ මහා විද්‍යාඥයෝ පන්ති කාමරයෙන් එළියට ගියේ වේගයෙන් ඉගෙන ගන්න නැති ශිෂ්‍යෝ හින්දා. ස්ලෝ ලර්නර්ස්ලා. හැබැයි අපිට හිතන්නට බැරි සාපේක්ෂතාවාදය ඒ වගේම අපි අද ජීවත් වෙන මේ ආලෝකය මේ හැම දෙයක්ම සොයාගත්තේ පන්ති කාමරයෙන් එළියට ගිය ඒ විද්‍යාඥයෝ. ඉතින් ඒ නිසා අපිට පන්ති කාමරයේ ලකුණු වලින් ඒ වෙලාවේ දක්වන දක්ෂතා වලින් කිසිම දරුවෙක් බුද්ධියෙන් අඩුයි කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. කොයි තැනද ඒ දරුවා පීක් එකට එන්නේ කියලා අපි දන්නේ නැහැ. සමහරවල් ප්‍රාථමික අවධියේදී හරිම දුර්වල දරුවෙක් උසස් පෙළේදී වෛද්‍ය විද්‍යාලයට යනවා. සමහරවල් ප්‍රාථමික අවධියේදී තාම දක්ෂ වෙලා මැදදී වෙනස් ශේෂ්ත්‍ර තෝරගන්නවා. ඒ නිසා මේක තුල දරුවා කියන කෙනා තමන්ගේ බුද්ධියේ ඒ පීක් එකට ඉහළම තැනට යන්නට අවශ්‍ය ඒ කියන්නේ දරුවා තුළ සැඟවිලා තියෙන පොටෙන්ෂල්ස් ටික එළියට ගන්න පාසල, නිවස, සමාජය මේ ඔක්කොම එකතු වෙන්නට ඕනේ. එකම දේ දරුවව සතුටින් තියන්න පුළුවන් වෙන්නට ඕනේ. සතුටින් තියන්නට නම් අපි දැඩි ලෙස ස්මාර්ට් තාක්ෂණයෙන් ඇබ්බැහි වූ දරුවා ස්වභාවික පරිසරයේ එළියෙන් තියන්නට ඕනේ. හොඳයි. දැන් අන්තර මේ සංසන්දනය කතාවත් එක්ක මට මතක් වෙච්ච කතාව තමයි සස්සන්නේ ගොඩක් වෙලාවට මේ පාසල කියන්නේ දරුවන්ගේ අධ්‍යාපනය විතරක් දියුණු කරන තැනක් නෙමෙයි. හැම දෙයක්ම සාර ධර්ම අපි කියනවා දරුවෙක් හොඳ මාර්ගයට ගන්න තැන තමයි පාසල කියලා. එතකොට අපි ඔහොමම ගෙදරට ගියොත් එහෙම ගොඩක් වෙලාවට ගෙදර තියෙන තරඟකාරීත්වයක්. සාමාන්‍යයෙන් දරුවෙක් ඉස්කෝලේට එවනකොටම අපි කියන්නේ මේ දේ කරන්න මෙහෙම කරන්න. අද මේ තරගෙ දිනන ස්පෝර්ට් මීට් කාලේ නම් අම්මා කියනවා මේ තරගෙ දිනලා තමයි ගෙදර එන්න ඕනේ කියලා. සමහර විභාග අපි නම් කරලා තියෙනවානේ මේක දෙමාපියන්ගේ විභාගයේ මේක දරුවාගේ විභාගයේ මෙහෙම කියලා. මේ තරඟකාරීත්වයත් එක්ක දරුවෙක් ජීවත් වෙනකොට ඒ පීඩනේ දරුවට ලැබෙනවා. සමහරවිට ඒක ගෙදරින් ලැබෙන්නත් පුළුවන්, පාසලෙන්ම හදාගත්ත දෙයකින් ලැබෙන්නත් පුළුවන්. කොහොමද මේ දරුවෙක්ගේ මනස නිරෝධව තියාගන්න අවශ්‍ය වෙන්නේ? දරුවෙක්ට දේවල් කියනකොට කොයිතරම් දුරට අපි හිතන්න ඕනද? ඒක පාසලෙත් සහ අපි පවුල පැත්තට ගියොත්
අම්මයි තාත්තයි හිතන්නට ඕනේ මේ කම්පිටිෂන්ස් කියන එක තමයි භයානකම. මොකද අපිට තරඟ වැඩි වෙන තරමට දරුවෝ පීඩාවටපත් වෙනවා. මම ඔබට කිව්වේ දරුවෝ සතුටින් තියන්නට ඕනේ කියලා. තරඟ ඕනි මොකටද? දරුවන්ට ජය පරාජය පුරුදු කරන්න. ඒකට තමයි අපි ක්‍රීඩාව පාසලේ හඳුන්ලා දීලා තියෙන්නේ. එහෙම නැතුව ඔක්කොම දිනන්න තව දරුවෙකුට හිංසා කරලා ජය ගන්න නෙවෙයි. මේ ජය පරාජය පුරුදු වෙන්න. ඒකෙදි අතිදක්ෂ දරුවෝ ඔලිම්පික් වලට යයි. අපි ඒ ගැන කලබල වෙන්නට ඕනේ නෑ. එකම දේ හැම දරුවටම සහතිකය, සම්මානය ඕක ගැන දෙමාපියෝ හිතන්න ගියොත් නම් අපිට සහ ඔබට සුන්දර දරුවෙක් නිවසට අහිමි වෙනවා. ඔබ වියපත් වෙලා දවසක අම්මට මහන්සිද කියලා අහන දූපැටියෙක් පුතෙක් අහිමි වෙන්න පුළුවන්. ඒ නිසා තරඟය කියන එක සහ දරුවන්ගෙන් ඒ අසීමිත බලාපොරොත්තු චූටි හිතෙන් ඉල්ලන එක අඩු කරගන්නට ඕනේ. මොකද කියන්න ඕනේ පුතේ හොඳ තරගයක් දෙන්න ඕනේ. දිනුවත් පෙරදුනත් ප්‍රශ්නයක් නෑ. පුතා සහභාගී වෙන එක විතරයි වැදගත්. ඒ ඔබ දන්නවනේ ජපානයේ අපේ මේ ඒගොල්ලන්ගේ පාඩම් පොතට පවා ඇතුල් කරා කරුණාදාසගේ කතාව. තරඟය පෙරදුනා. හැබැයි අවසානය දක්වා එයා තරඟේ නිමා කරනකම් ඉවසීමක් තිබුණා. ඒතර ඒක ඒගොල්ලන්ගේ පාඩම් පොතට අද ජපානයේ විශ්වවිද්‍යාලවල මේ සිනාරියෝ එක පාවිච්චි කරනවා මේ ටොලරන්ස් ඒ කියන්නේ ඒක ගැන කතා කරන්න. පුද්ගලයෙක්ගේ තියෙන්න ඕන human qualities ගැන කතා කරන්න. ඉතින් එතකොට මේවා අපි දරුවන්ට කියලා දෙන්න ඕනේ. පෙරදිලා එන දරුවෙක්ගේ මූණ මැලවිලා නෙන්නේ. එතකොට අම්මයි තාත්තයි දැනගන්න ඕනේ මගේ පුතා අද පෙරදුනාට ඔයා කොච්චර හොඳ අත්දැකීම් ගොඩක් ගත්තද? මේක කොච්චර අමාරුද කියලා තේරුණාද? ඒ නිසා මේ තරඟයට සහභාගී වෙලා ඒ දරුවා ලබන අත්දැකීම් ජීවිතේ යා සුන්දර මිනිසෙක් බවට පත් කරනවා. හොඳයි. ඉතින් දරුවෝ ගැන කතා බහ කරනකොට මම හිතන්නේ අපිට කතා බහ කරන්න බොහෝ දේවල් තිබෙනවා. සහ මෙතුමියත් එක්ක කතා කරනකොට මේ අත්දැකීමුත් එක්ක අපිට අහන් ඉන්න හරි ආසයි. දරුවෝ සහ ගුරුවරු දෙමාපියෝ මේ තුන්ගොල්ලොත් එක්ක එකතු වුණාට පස්සේ කොයිතරම්නම් සුන්දර සබඳතාවද ගොඩනගන්නේ කියලා. හැබැයි අපිට ලැබිලා තියෙන කාල වේලාව අවසන් වෙනවා. ඉතින් අපි තවත් දවසක මෙතුමියව ගෙනාලා මේ ගැන කතා කරමු. අද දවසේ අපිත් එක්ක මේ පිළිබඳව කතා බහ කරන්න එකතු වුණේ කොළඹ සිරිමාව් බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය සුමේදා ජයවීර මහත්මිය. බෙහෙවින් ස්තුතියි අද අපිත් එක්ක එකතු වුණාට. බොහොම ස්තුතියි ආයුබෝවන් කියලා සමුදෙනවා. අපි තව දවසක දරුවෝ පිළිබඳව කතා බහ කරන්න බලාපොරොත්තු වෙනකොට එතුමියට අනිවාර්යයෙන්ම ආරාධනා කරනවා කියන මතක් කිරීමත් කරන්න ඕනේ. විශේෂ වැඩ කටයුතු තිබිලා තත් දවසේ අපිත් එකතු වුණාට ස්තුතිවන්ත වෙන ගමන් අපි දෙන්නටත් සමගන යන්න වෙලාව වෙලා තියෙනවා. ඉතින් අද දවසේ අපි අදට නියමිත කාලය ඉවරයි. අපි හෙට දවසෙත් එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබට සුබ දවසක් සියත ටීවී සමග දිගටම රැඳිලා ඉන්න. හිරු කිරණ අතරින් පිනිදිලිසේ මද පවනේ ඒ සිසිලේ සිත සැනසිල්ලේ සිතුවිලි නිදැල්ලේ ජීවිතයේ ආදරයමෝලියවේ ආදරණීය ජීවිත දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.